හරි අපි අද බලන්න ඩ්‍රයිවිං සිමිලර් ශ්‍රී ලංකා බස් ගේම් එකේ ලස්සන බස් ස්කින් එකක් දාගන්න කොහොමද කියලා. අපි ඉස්සරහම යන්න ඕනේ ප්ලේ ස්ටෝරි එකට. ඔයගොල්ලන්ගේ මේ තියෙන ප්ලේ ස්ටෝරි එකට ගිහලා සර්ච් කර ගන්න ඕනේ. අපි මේ විදිහට ඉස්සෙන් අකුර ගහලා ARCHIVER එම් සර්ච් කරලා අපිට එන එම් ඇප් එකක් මේ ඇප් එක අපි ඕපන් කරගන්න ඕනේ ඩවුන්ලෝඩ් කරගෙන. ඒ ඇප් එක ඕපන් කරගෙන මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එක. මෙතන ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එක තියෙනවා. ඉතින් මම ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකට ගියාට පස්සේ ඉතින් අපි ඩවුන්ලෝඩ් කරගත්ත බස් ස්කින් මේ ස්කින් ඕගොල්ලන්ට YouTube එකකින් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ තියෙන අපි මෙතනින් කැමති ඩවුන්ලෝඩ් කරගත්ත ස්කින් කැමති ස්කින් එකක් අපිට දාගන්න පුළුවන්. මේ ස්කින් වල ටච් කරන් ඉඳලා කොපි කියන එක දෙන්න. උනාට පස්සේ මෙතන වෙනත උඩම ධන ලකුණක් තියෙනවා මෙතන. අනේ ධන ලකුණට ගියාට පස්සේ උඩම තියෙන නිව් ෆෝල්ඩර් කියලා. මෙතන නිව් ෆෝල්ඩර් කියලා. ඒකට ගිහිල්ලා අපි හදා ගන්න ඕනේ නිව් ෆෝල්ඩර් එක. ෆෝල්ඩර් ඕගොල්ලන්ට කැමති නමක් දාගන්න ඕන. මම දාගන්නවා DC my bus game කියලා. ඕකේ කරගෙන මෙතන තියෙන මේ පොඩි මේක දෙන්න. ඊට පස්සේ මේක කොපි වෙලා අපි හදාගත්ත ෆෝල්ඩර් එකට ෆයිල් එකට ඒක කොපි වෙනවා. ඊට පස්සේ මේ දින අපිට කොපි කරගත්ත ස්ක්‍රීන් එක ලස්සන දිනවා. ඊට පස්සේ අපි බෑක් වෙලා යන්න ඕනේ ඩ්‍රයිවිං සිමිලර් ශ්‍රී ලංකා බස් ගේම් එකට. ඊට පස්සේ ඩ්‍රයිවිං සිමිලර් ශ්‍රී ලංකා බස් ගේම් එක අපි යනවා ගරාජ් එකට. ඉතින් ගරාජ් එකට ගිහිල්ලා ඒකන අපි ස්කින් මාරු කරන තැනට පේන් කරන තැනට ඊට පස්සේ යනවා කස්ටම් ඩිලිවරි. මේකට යන්න කස්ටම් ඩිලිවරි කියන එකට. ඊට පස්සේ ඒක යන්න ඇඩ් ඩිලිවරි දෙන්න. ඒක ගිහිල්ලා උඩම තියෙනවා අපිට මේ තියෙන්නේ මේක දෙන්න. පොඩි කළු පාටයි සුදු පාට අරමැද කොළු පාට පටන් නැත්නම් පොඩි මේකක් තියෙනවා පොඩි පෙට්ටියක එක. ඒක දෙන්න. ඒ වුණාට අපි වටනවා පොඩි මේ ෆෝල්ඩර් එක. ඒක යන්න අපි ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකට. මේ තියෙන ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා අපි ඉස්සරහම හදාගත්ත ෆෝල්ඩර් එක. මේ තියෙන DC my bus game කියලා ෆෝල්ඩර් එක තියෙනවා. අපි ඒකට යන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන අපි ස්කින් එක මේ ස්කින් එක පාර ටච් කරන් කොහොම කොපි වෙනවා. ඊට පස්සේ use this folder කියන එක දෙන්න. ඊට පස්සේ allow දෙන්න. ඊට පස්සේ මේ විදිහට පෝන් එක දෙනවා ස්කින් එක. ඉතින් අපේ ආපු ස්කින් එක ඒ උඩ ඔබන් ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන හිටපුවාම මේ විදිහට එනවා. ඊපස්සේ මෙතන තියෙනවා ලෝඩ් කියලා එකක්. ලෝඩ් කියන බටන් ටච් කරපුවාම මේ විදිහට ලෝඩින් එනවා. මේ විදිහට නම් මම දාලා තිබෙන්නේ ස්කින් එක අපිට වෙනස් මාරු කර ගන්න පුළුවන්. මේ විදිහට ඇඩ් ඩිලිවරි කියලා මේ තියෙන්නේ මේ විදිහට මම හදාගත්ත ෆෝල්ඩර් ගොඩක් තියෙනවා. මේ තියෙන මේ කැමති ෆෝල්ඩර් එකේ ස්කින් ඇඩ් කරලා තියෙන්නේ. DC බස් කෙනෙකුට ගිහිල්ලා මේ විදිහට my png කියලා මම බස් ස්කින් එක හදා ඉන්න. මේ තියෙන ඒක දීලා බාන්තර ලෝඩ් ටෙස්ට් කරන ලෝඩ් වුණා. මේ ස්කින් මාරු වෙනවා. මායාකාරී බස් ස්කින් එක වටනවා.
මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙනු එකට ගිහිල්ලා මෙතන මෙනු කියලා කෙරවලින් වම් පැත්තේ උඩ සේව් කරගන්න ඕනි. මේ විදිහට ඕගලන්ට ඕන බස් ස්කින් එකක් YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න පුළුවන්. ඊළඟ දවසේ මෙයාගේ හොඳ වීඩියෝස් අරගෙන බලාපොරොත්තු වෙනවා.